ඉතින් ඔන්න ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද lights පොඩ්ඩක් upset මේ current එක පොඩි case එකක්. ඉතින් වැඩි ගණන් ගන්න එපා. අපි යන වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ Infinix brand එකේ තියෙන හොඳම බර අඩුම ගානෙනුත් සාධාරණ ඔයාට ගැලපෙන device එක. ඉතින් මේක තමයි Infinix ලගේ Infinix Hot 60 Pro Plus කියන device එක. ඉතින් මේක release වෙලා බොහොම අඩු කාලෙකින් ජනතාව අතර සෑහෙන ජනප්‍රිය වුණා. ජනප්‍රිය වෙන්න හේතුව ඉතින් මේකේ තියෙන බර සහ මේකේ තියෙන thickness එක. ඉතින් මේක ගොඩක් හීනි device එකක්. මේක ලෝක වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ලෝකේ තියෙන හීනිම device එකට. ඉතින් ඕගොල්ලෝ මේ device එක අතර ගත්ත ගමන් premiumness එකකින් අඩුවක් නැතුව ඕගොල්ලන්ට quality එක රැකගෙන ඒ වගේම මේකේ තියෙන සිහින්භාවය බර අඩු ගතිය මේ ඔක්කොම feel වෙන විදිහට Infinix brand එකෙන් මේක මාරම ලස්සනට design කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔන්න curved screen වලට ආස කට්ටියට ඕගොල්ලන්ට curved display එකක් තමයි මේ device එකේ Infinix එක දීලා තියෙන්නේ. ඉතින් මේ device එක අඟල් 6.78ක AMOLED ලොකු display එකක් තියෙන device එකක්. ඉතින් ඕගොල්ලෝ ඔන්න curved devices වලට curved screen තියෙන devices වලට ටිකක් ලොකු screen එකක් බලන කෙනෙක් නම් ඔයාගේ phone එක ඔයාලට බරයි නම් කරදරයි නම් ඉතින් ඔන්න මේක තමයි ඔයාලට suitable device එක. මේ ගානට ඕගොල්ලෝ හිතනවාද වෙන brand එකක් මේ හැම feature එකක්ම දෙයි කියලා. ඉතින් ගාන මම ඔයගොල්ලන්ට වීඩියෝ එක අන්තිමට කියන්නම්. ඉතින් මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ තියෙන sound system එක. ඉතින් JBL tuned sound system එකක් තමයි මේකට include වෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ තියෙන sounds මේ price එකත් එක්ක compare කරනකොට මේකේ තියෙන thickness එකත් එක්ක compare කරනකොට කොහොමද මේක optimize වුනේ කියන එක ගොඩක් ලොකු mystery එකක්. ඉතින් Infinix එක සඳහන් කරන විදිහට ඕගොල්ලන්ට මේ price range එකේ 144 Hz තියෙන එකම device එක මේක. ඉතින් මේ price range එකේ 144 refresh rate එකක් සාමාන්‍යයෙන් devices වලට දෙනවා අඩුයි. ගොඩක් අඩුයි. ඉතින් Infinix ලා සමත් වෙලා තියෙනවා මේ ඔක්කොමත් එක්ක 144ක 144 Hz refresh rate එකක් මේ device එකට දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් 120 වෙනකන් විතරයි. ඉතින් ඒ හින්දා ඔයා මේ device එක use කරනකොට ඔයාට ගොඩක් ලොකු smoothness එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ advantage එකකුත් මේ device එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි, ඊළඟට අපි යමු මේකේ තියෙන camera setup එකට. ඉතින් මේකේ තියෙන camera එක ඔයගොල්ලන්ට triple camera setup එකක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒ වුණාට එහෙම නැහැ. ඉතින් මමත් කලින් පුදුම වුණා මේගොල්ලන්ට මේ ගානට triple camera setup එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම නැහැ. මේකේ තියෙන්නේ එක camera එකයි අනිත් එක මේකේ design එක maintain කරන්න ගහපු එකක්. ඊට පස්සේ යටම තියෙන්නේ aura light එක. ඒ වුණාට මේකේ selfie cam එක තියෙනවා 13 megapixel selfie cam එකක්. normally ඔයාට හොඳ photos capture කරගන්න පුළුවන්. ඔයා photo shoot කරන කෙනෙක් නම් video editing කරන කෙනෙක් නම් ඔයාට ඒ වගේ දේවල් වලට මේ device එක use කරන්න බෑ. හැබැයි ඔයාට normal device එකකින් expect කරන්න පුළුවන් උපරිම මේ device එකේ camera setup එකෙන් experience කරන්න Infinix ලා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔන්න අපි move වෙන්න යන්නේ මේකේ තියෙන තවත් විශේෂ හේතුවකට. ඉතින් මේකට කීයක බැටරි එකක් තියෙනවා කියලාද හිතන්නේ? ඉතින් මිලිඇම්පියර් 5000 ගානක බැටරි එකක්. හරියටම කිව්වොත් මිලිඇම්පියර් 5160ක බැටරි එකක් මේ device එකට Infinix ලා දීලා තියෙනවා. ඉතින් මටත් පුදුමයි මේ බැටරි එක කොහොමද මේකට implement වුනේ කියලා. ඉතින් සාමාන්‍ය user කෙනෙක්ට දවස් එකමාරක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ device එක use කරන්න පුළුවන් එක charge එකකින්. ඉතින් ඔයා heavy user කෙනෙක් නම් ඔයාට මේකෙන් ගන්න පුළුවන් උපරිම ඔයා මේකෙන් experience කරනවා නම් ඉතින් ඔයාට දවසක් වගේ තමයි මේකේ බැටරි එක store කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගානට මම හිතනවා ඇත්තටම Infinix ලා දෙන්න පුළුවන් උපරිම මේ device එකේ දීලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි Infinix ලා කියන විදිහට ඔයාට 40 watt fast charging උත් මේ phone එකේ දීලා තියෙනවා. ඉතින් මේ phone එකේ 40 watt fast charging පහසුකමත් ඕගොල්ලන්ට මේ ගානට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ලොකු advantage එකක් මේ device එකේ තියෙන. සාමාන්‍යයෙන් phone එකක් charge වෙන්න යන වෙලාවට වඩා ටිකක් ඉක්මනින් charge කරගන්නවා වගේ device එක ඔයාලට chance එකක් තියෙනවා. ඉතින් අපි ඊළඟට යමු මේකේ තියෙන processor එක පැත්තට. ඉතින් Infinix ලා මේ
Hot 60 Pro Plus කියන device එක use කරලා තියෙන්නේ MediaTek G200 කියන මේ processor එක තමයි. ඉතින් මේ processor එක ඇත්තටම ඔයාට සාමාන්‍යයෙන් වැඩ කරගන්න ගොඩක් හොඳ processor එකක්. ඉතින් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න, ඔයාට හදිසි game එකක් වගේ ලාවට play කරගන්න, apps දෙක තුනක් shape එකේ run කරගන්න. ඉතින් bug එකක් lag එකක් නැතුව ඔයාගේ device එක දවසේ carry on කරගන්න මේ chip එක ඔයාට ගොඩක් ප්‍රමාණවත් කියලා තමයි Infinix සඳහන් කරන්නේ. සාමාන්‍ය settings යටතේ ඔයාට PUBG කිසි ප්‍රශ්නයක් නැතුව play කරන්න පුළුවන්. ඉතින් විනාඩි 45ක් පැයක් විතර play කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් මේ price range එකත් එක්ක කම්පෙයාර් කරද්දී මම හැම වෙලාවෙම කියන්නේ මේ price එකත් එක්ක මේක කම්පෙයාර් කරනකොට ඔයාලට experience කරන්න පුළුවන් උපරිමටත් වඩා Infinix මේකෙන් දෙන්න හයදලා තියෙනවා. ඉතින් ඔයා ගේම කෙනෙක් නම් ඔයාට මේක මට highly recommend කරන්න බෑ. ඒ වුණාට ඔයා normal ගේම කෙනෙක් නම් සතියේ දවස් දෙක තුනක් ඔහේ shape එකේ game එකක් play කරගෙන ඉන්න කෙනෙක් නම් simple games play කරන කෙනෙක් නම් ඔයාට මේ device එක කිසි ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. අපි වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මට camera setup එක ගැන මම satisfied මේ price එකට මේ වගේ camera එකක් තියෙන එක ගැන. ඒ වුණාට ඔයා photography වගේ පැත්තකට යනවා නම් ඔයාට මේ device එක මට recommend කරන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයා heavy game කෙනෙක් නම් multitasking කරන කෙනෙක් නම් video editing වගේ කරන කෙනෙක් නම් ඔයාට ඒත් මේ device එක වැඩි suitable නෑ. ඉතින් මේ price එකට වඩා පොඩ්ඩක් high price එකකට ගිහිල්ලා ඔයාගේ වැඩ ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් devices ඕන තරම් තියෙනවා. ඉතින් ඔන්න අනිත් devices වලට වගේම Infinix ලා මේ පාර මේ device එකටත් free gift එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයා මේ device එක buy කරනකොට ඔයාට ඒ shop එකෙන් free earbud එකක් ඔයාට බලා ගන්න පුළුවන් Infinix ලගේම brand එකකින්. දැන් අපි කතා කරමු මේකේ price එක ගැන. ඉතින් පුදුම හිතන කාරණාව තමයි මේකට තියෙන මේ battery එක, මේකේ තියෙන මේ display එක, මේකේ තියෙන මේ refresh rate එක, එතකොට මේකේ තියෙන මේ camera setup එක, මේකේ තියෙන අනිත් ඔක්කොම features include වෙලා මේ device එක ඔයාට 74000කට මිලදී ගන්න පුළුවන් මේ වෙනකොට market එකේ. ඉතින් මේ price range එකත් එක්ක හැම වෙලාවෙම මම මේක compare කරද්දී මට හිතුණ දෙයක් තමයි ඔයා buy කරන device එක මේ price range එකත් එක්ක compare කරද්දී හැම වෙලාවෙම Infinix ලා උපරිමටත් වඩා මේ device එකට දීලා තියෙනවා. ඉතින් ඔයා මේ budget එකට device එකක් හොයනවා නම් ඉතින් ඔයාට මම recommend කරන හොඳ device එකක් තමයි මේ device එක. ඉතින් 2025 අවුරුද්දට ඔයා simple user කෙනෙක් විදියට ඔයාට recommend කරන්න පුළුවන් හොඳ device එකක් තමයි මේක. එහෙනම් ඔයා දැනටමත් මේ device එක අරගෙන පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ experience එක අයියට comment එකක් දාන්න. කොහොමද මේ device එක මේකේ lags තිබ්බද, camera setup එක ගැන ඔයගොල්ලෝ satisfied අනිවාර්යෙන් comment එකක් drop කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි ඉස්සරහට videos දානවා අලුත් devices කියන ඕගොල්ලන්ට budget friendly devices, එහෙමනම් high end devices, එහෙමනම් අපි හැම device එකක් ගැනම කතා කරනවා. එහෙනම් අලුත් video එකකින් හම්බ වෙනකම්